හයි කොහොමද ඔයාලට හොඳින් ඉන්නව නේද? ඉතින් ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් ඔයාලට කිව්වනේ මං ෆීල්ඩ් විසිට් එකේ වීඩියෝ එකක් දිග වීඩියෝ එකක් අරන් එන්නම් කියලා. ඉතින් අපි මුලින්ම කැම්පස් එකෙන් උදේම ළමයි ඔක්කොම එකතු වෙලා මේ ඊට පස්සේ බස් 3ක ගියා. බස් 3කට නැගලා අපේ වැඩියෙන්ම ගෑල් ළමයි තමයි ඉන්නේ බෑච් වල. ආර්ට් ෆැකල්ටි වල ඉතින් පිරිමි ළමයි නැති තරම් බලන්නකො මෙච්චරයි ඉන්නේ පිරිමි ළමයි. ඉතින් අපේ බස් එකේ යන ගමන් සින්දු කියලා නටලා මගදී අපිට සින්දු කියන්න කොංගෝ එකක් තිබ්බලා ඊට පස්සේ සල්ලි එකතු කරලා කොංගෝ එකක් අරගෙන දැන් ඉතින් සින්දු කිය නට යනවා ඉතින්. මේ ඉන්නේ මගේ හොඳම යාළුවා සඳලි. ලයිනේ කුරුණෑගලට උදේ කෑම කන්න මෙතනින් අතර වුණා. බලමු කොහෙද යන්නේ කියලා. අම්මයි කරුවර වදින්නයි මම යන්නේ. සිරියාවයි කම්මුල් පැකේ තයි බැලුවේ. දුප්පත් මට සමන්ජලේට ගයි නාමේ. චන්දිම සර් ඉතින් ළමයිට විස්තර කියලා දෙනවා මේ වෙලාවේ. ඉතින් මම මේ රිටිකල පුරාවිද්‍යා ස්ථානය ගැන දන්න චූටි විස්තරයක් කියන්නම් දන්නේ නැති කෙනෙක්ට දැනගන්න. ඉතින් මේකේ වීඩියෝ තියෙන වීඩියෝ ක්ලිප්ස් පිළිවෙලක් නැහැ. ඒ වුණාට චූටි වීඩියෝස් ගත්තේ ඒවා ඔක්කොම මතකයන් විදිහට මම මේ වීඩියෝ එකට එකතු කරනවා. හරි අපි දැන් කතාවට යමු. රිටිකල කියලා කියන්නේ දැඩි ස්වභාවික රක්ෂිතයක්. ඉතින් මේක උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තමයි පිහිටලා තියෙන්නේ. මුහුදු මට්ටමේ ඉඳලා අඩි 2514ක් විතර උසකින් පිහිටලා තියෙන පුරාණ පාංශු කූලික භික්ෂුන් වහන්සේලා වැඩ සිටි ආරණ්‍ය සේනාසනයක් වශයෙන් හඳුන්වනවා. ඉතින් මෙතන තියෙන සුවිශේෂීම ස්ථානයක් තමයි බන්දාව පොකුණ. ගොඩාක් ලොකු විශාල පොකුණක් තමයි තියෙන. ඉස්සරහට වීඩියෝ එකේ පෙන්නනවා. ඉතින් මේ පොකුණ අක්කර 2.5ක් පමණ විශාල ලොකු ප්‍රදේශයක් පුරා හිතිලා ගිහිලා තියෙනවා. ගැඹුර අඩි 30ක් විතර. දැනට මේකේ වතුර නැහැ. ඒ වුණාට වතුර පිරෙනවා. බලන්න මෙන්න මේ වීඩියෝ එකේ පෙන්නන්නේ කියපු අඩි 30ක් විතර ගැඹුර තියෙන පොකුණ බන්දා පොකුණ. ඉතින් මේ ප්‍රදේශයේ හිටපු රහතන් වහන්සේලාට ස්නානය කිරීම පිණිස තමයි මේ පොකුණ හදලා තියෙන්නේ. මේකේ විශේෂත්වය තමයි පඩි ගොඩාක් දාලා හදලා තියෙන්නේ. ඔයාලා දන්නවද ඒකේ කතාව මොකද්ද කියලා? රහතන් වහන්සේලාට ස්නානය පැන් පහසු කිරීමේදී රහතන් වහන්සේලාට වතුරට පයින්න බෑනේ. එතකොට එයාලට කැප නැහැ. රහතන් වහන්සේලා පාත්‍රයකින් වගේ අරගෙන තමයි පැන් පාසු කරලා තියෙන්නේ. එතකොට වතුර ටිකෙන් ටික අඩු වෙනකොට රහතන් වහන්සේලාට පඩියෙන් පඩිය බැහැලා පාත්‍රයෙන් වතුර අරගෙන ස්නානය කරන්න පුළුවන්. එතකොට මේ පඩි ළඟින් ළඟ හදලා තියෙන්නේ සිවුරු රහතන් වහන්සේලාගේ සිවුරු ඉස්සීම පාලනය කරන්න. එතකොට රහතන් වහන්සේලාට ඉතාමත් පහසුවෙන් පැන් පහසු කරන්න පුළුවන්. ඉතින් මේ පරිසරය හරිම ලස්සනයි. හරි නිස්කලංක පරිසරය. පොකුණ පහු වෙනවත් එක්කම ඉස්සරහට පඩිපෙළියක් තියෙනවා. ගල් පඩිපෙළ හරිම ලස්සනයි මේ පරිසරේ. කිලෝමීටර් 1.5ක් විතර දිග ලස්සන පරිසරයක් එක්ක ලස්සන මම්පෙතක් තියෙන පඩිපෙළ අඩුයි. තැනිතලා විදිහට ඒ කියන්නේ මේ පරිසරේ ස්වාමින් වහන්සේලාට සක්මන් භාවනාව කරන්න සුදුසු විදිහට තමයි සකසලා තියෙන්නේ. මේ මම්පෙතේ තැනින් තැන ගිමන් හල් තියෙනවා. ඉතින් ඒ ගිමන් හල් වල ගිමන් හැරලා ස්වාමින් වහන්සේලාට සක්මන් භාවනාව කරන්න පහසු විදිහට සකසලා තියෙනවා. ඒ වගේම තැනින් තැන තියෙනවා කකුල් වල කැක්කුම් අඩු වෙන්න වතුරට වගේ දාගෙන එන්න පුළුවන් පුංචි වලවල් වගේ තැන් හදලා තියෙනවා මේ ගිමන් හල් වල. ඒවා ඉතින් හරි පුදුම දේවල්. ඒ කාලේ ඒ තාක්ෂණයත් එක්ක ඒ දේවල් කොහොම කරාද කියලා හිතා ගන්න බෑ. ඉතින් ඒ වගේ මේ ස්ථානයේ ආරෝග්‍ය ශාලාවක් තියෙනවා. ඒ වගේ විවිධ ස්ථාන කිහිපයක්ම තියෙනවා. බරුංගල් තියෙනවා මේ ආරෝග්‍ය ශාලාව. ඉතින් මෙතන උරුම ස්ථානයක් විදිහට ටුවරිසම් වල ප්‍රොමෝට් කරගෙන යනවා. බලන්න මෙතන පොකුණක් විදිහට අද තිබ්බට ඉස්සරහට අපිට මේ ස්ථානයට මෙහෙම මේ වතුර තියෙන හින්දා උඩ ඉඳන් තමයි බලන්න වෙන්නේ. ඉතින් ඔයාලත් එන්න රිටිකල පුරාවිද්‍යා ස්ථානයට. ඉතින් මේ පොකුණට වතුර එකතු කරන ඒ නිසා තමයි කියන්නේ අපි තමයි අන්තිම බැච් එක මේ වගේ දෙයක් බලන්න හම්බෙච්ච ඉස්සරහට මේ පොකුණේ වතුරත් එක්ක තමයි බලන්නේ.
එහෙනම් ඉතින් ගිහින් එන්නම් වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් කරන් යන්න. ඒ වගේම මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් part 2 වීඩියෝ එකෙන් හම්බෙමු. එහෙනම් ඉතින් සුබ දවසක් ඔයාට.